මේන් තියන්න කියන්න අම්මට කියන්න ඉදිරි පොතේ මම රාගමින් කෝච්චියට නැගලා හැටන් වලින් බැහැගත්තා. එතකොටම තිබුණා නල්ලතන්නිය බස් එක. ටික වෙලාවක් යද්දී බස් එක යන්න පිටත් වුණා. මම කියවපු පොතක මෙහෙම කතාවක් තිබ්බා. කිසිම දවසක නුඹට තමන්ගේ හදවතින් පලා යන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා හදවතට කියන්න ඇති දෙයට කන් දෙන එකයි වඩා නුවණක්කාර. එහෙම කළාම නුඹට කවදාවත් අනපේක්ෂිතභාවයක් ගැන බය වෙන්න දෙයක් නැහැ. මම නල්ලතන්නියෙන් බස් එකෙන් බැහැලා සිරිපා මළුව කරුණා කරන්න පටන් ගත්තා. ඔයාලත් සිරිපා මළුව කරුණා කරන්න එනකොට අවශ්‍ය හැම දෙයක්ම නල්ලතන්නියෙන් ගන්න. මොකද උඩහට යන්න යන්න සීතලත් වැඩි වෙනවා. එතකොට සමහර විට වහින්න පුළුවන්, පින්න වැටෙන්න පුළුවන්. එතකොට ඔයාලට අවශ්‍ය ජැකට්, අයිස් කැප්, ග්ලව්ස් ඒ අවශ්‍ය හැම දෙයක්ම මේ හරියෙන් ගන්න එක නුවණට හුරුයි. කුල කියලා කීයද? 500 තියෙනවා 600 තියෙනවා. අඩවිය වාරසු වෙන සමන් දෙවියන්ගේ දේවා අඩවියට කෝඩු හේන මේ පුතාට සිතක් සාන්තියක් සැලසේවා ලෙඩක් දුකක් කරදරයක් නොවේවා සියලු අපල දුරු වේවා සෞභාග්‍ය සතුට වාසනාව සැනසීම උදා වේවා සමන් දෙවියන්ගේ දේව කරුණාවම ලැබේවා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංච අම්බලං අරහන්තානංච තේජේන රක්කං බන්දාමි සබ්බසු
මම කෝඩුවේ දියන්නේ. ඉදි කැලේ තමයි පස්සේ ගියේ. අඩේ කැලේ ගන්න. මම සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ 60 පැත්තෙන්නේ. හැබැයි ටික ටික උඩහට එනකොට සෙනඟ ටික ටික වැඩි වුණා. ඒක නිසා මම 60 පාරේ ටික දුරක් උඩහට එනකොට තියෙනවා රත්නපුර කුරුවිට පාරට ජොයින් වෙන්න පුරුවන් පාරක්. ඒක පාරක් කිව්වට පොඩි අඩි පාරක්. ඉතින් මම ඒ පාරෙන් රත්නපුර පාරට යන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඒ පාර. ලයිට් මුකුත් නෑ. අනිවාර්යෙන් ටෝච් එකක් එහෙම තියෙන්න ඕනේ මේ පාරේ යනකොට. හරි. වත්තින් ටීම් එකේ උඩ යන්න. මට තමයි කියන්නේ ඉතරේ කියනවා. ඌටි උන්න. අඩේ ඔක්කොම මගහැරිලාද? ටික ටික මගහැරලා කට්ටියක් තාම උඩ ඉන්නවා. මෙන්න මෙතනට තමයි ඒ පාර ඇවිල්ලා වැටෙන්නේ. මේ පේන්නේ මෙතනින් තමයි ඔය 60 පාරට යන්නේ. ඔය මිනිස්සු එන්නේ මෙන්න මේ පාරෙන් තමයි 60 පාරේ යන පාර. මේ තියෙන්නේ රත්නපුර කුරුවිට පාර. ඔතනින් දකුණු පැත්තට ගියාම මේ පැත්තට ගියාම රත්නපුර පාර. දැන් මම මෙතනින් උඩහට සිරිපා කරුණා කරනවා මේ පාරෙන්. ඒ ආච්චි කියන උඩහ පොලිම වැඩිලු.
ටික වෙලාවක් ගියාට පස්සේ බහින කට්ටිය. ඉන්දියා වෙරට ඉතින් බහින ශ්‍රීපාද කන්ද ලංකාවේ සබරගමු හා මධ්‍යම පළාත්වලට මායිම්ම තමයි පිහිටලා තියෙන්නේ. සමනල කන්දට ආදම්ගේ කඳු ශිඛරය කියලත් කියනවා. ශ්‍රීපාද වන්දනා සමය පටන් ගන්නේ උඳුවප් මහ පෝයට. මාස 6කට පස්සේ එළඹෙන වෙසක් පෝයෙන් ශ්‍රීපාද වන්දනා සමය අවසන් වෙනවා. සමනල කන්දේ උස මුහුදු මට්ටමේ සිට අඩි 1400ක් විතර වෙනවා. මට නම් මේ මහා කඳු ශිඛරය දැක්කාම හිතට එන්නේ මහා ලොකු අභිරහසක් මේ කඳු අස්සේ සැඟවිලා තියෙනවා කියලා. ඔතනින් එන කට්ටිය මෙහෙන් යන කට්ටිය ගන්නවා. ඉතින් එහෙම ඕනේ අපිට කියනවා. අනේ අංකෝ අයියේ. ඔයාලා පැන්නද? එනවා කිව්වා. ඔයාලා පැන්නද? එන්න දෙනවා. මේ නෝ මේ නෝ. එන්න සාරි පැන්න. එන්න ඕලත් පොලිම කඩාගෙන. ඉවරයි එන්න. ඔයාලත් එන්න පැනලා. අදන් යන්නකෝ. දැන් ගියොත් හිර වෙනවා මල්ලි. මල්ලි. දැන් ගියොත් හිර වෙනවා පැනලා. කට්ටියන උඩින් අර. ඉතින් කට්ටියන මෙහෙ ගියොත් තාම ඕන. ආයෙ හිර වෙන එක වෙන්නේ.
දැක්කද කොච්චර ලොකු සෙනඟක් සිලිපා මළුවට එනවද? ඒත් බලන්න අම්බලන් ඇතුලේ ඕන තරම් ඉඩ තියෙනවා. ඕන කෙනෙක්ට ඇවිල්ලා ගිමන් හරින්න පුළුවන්.
අම්මට කියන්න. මීන් තියන්න. කියන්න අම්මට කියන්න. විදුලි පුතට. මම සිරිපතුල වැඳ පුදාගෙන පහලට කරුණා කරන්න පටන් ගත්තා.